ආයිබෝවන් සුබ දවසක්. බවහස්ත හෙළයා YouTube චැනලය හා සම්බන්ධ වන ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නට යන්නේ විශේෂ ගහමාරු දෙකක් සමගින් මැයි මාසය එක් ලග්න හිමියන්ට කොහොමද කියලා. මෙම වීඩියෝ එකෙන් කතා කරන්නේ මිථුන ලග්න හිමි ඔබට මේ 2025 මැයි මාසය පොදුවේ කෙසේ බලපායිද කියලා. හොඳයි, වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනි. ඔයාලා තවමත් අපගේ බවහස්ත හෙළයා YouTube channelය subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත්, මේ වීඩියෝ එක තවත් අයට නැරඹීමට ෂෙයා කරන්නත් කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, අපි යමු වීඩියෝ එක සඳහා. මිථුන ලග්න හිමියන්ට පොදුවේ මේ මැයි මාසයේ සිදුවන ග්‍රහමාරු ලෙස ගුරු 12 වැන්නෙත්, කේතු 4 වැන්නෙත්, රවි 11 වැන්නෙත්, කුජ 2 වැන්නෙත්, සනි බුධ සිකුරු 10 වැන්නෙත් සිටියේදී ආරම්භ වන මේ මාසය ඔබට වෙළඳ ව්‍යාපාරවලින් ඉතා ඉහළ ලාභ අත්කරගත හැකි වෙනවා. ඒ වගේම මැයි 14 වන දින ගුරු ලග්නයට පැමිණීම ඔබට ඉතා සුබ ග්‍රහ ගෝචරයක් වන අතර ඔබගේ සියලු ආදායම් මාර්ගවල විශාල ප්‍රගතියක් දැකිය හැකි වෙනවා. මෙම ව්‍යාපාර කටයුතු සම්බන්ධ විශාල ප්‍රසිද්ධියක් සහ කීර්තියක් අත්වන අතර ඔබට ලැබීමට ප්‍රමාද වී තිබූ මුදලක්ද ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. නව ව්‍යාපාර සහ ආදායම් මාර්ග ආරම්භ කිරීමට මෙම මාසය ඉතා සුදුසු වෙනවා. මැයි 15 වැනිදා දක්වා රවි 11 වෙන්නේ උච්ච බලයෙන් ගමන් කිරීම ඉතා සුබදායක වෙනවා. ඔබගේ ජම්ම කේන්දරයේ හදිස්සි ධන වාසනාව ඇතනම් ඒවා පවා මෙම මාසය තුල ක්‍රියාත්මක වීමට ඉඩකඩ පවතිනවා. කුජ දෙවැන්නේ නීචව ගමන් කිරීම නිසා ඔබගේ වියදම් පාර්ශවය බොහෝ දුරට වැඩි වී ආර්ථිකය තුල යම් අස්ථාවර බවක් පෙන්눔 කළ හැකි වෙනවා. වියදම් පාලනය කරගෙන ආර්ථිකය කළමනාකරණය ගැනීම තුලින් තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට සහ ආරක්ෂා කර ගැනීමට පුළුවන් වෙනවා. පසුගිය කාලයේ ඔබට පැවති රැකියා බාධා මේ මාසයේ දුරවන අතර රැකියා ස්ථානාධිපති වන ගුරු 14 දින ලග්නයට පැමිණීමෙන් පසුව ඔබගේ රැකියා කටයුතු වල විශාල දියුණුවක් අපේක්ෂා කළ හැකි වෙනවා. සෙනසුරු 10 වැන්නේ සිටීම රැකියා කටයුතු සම්බන්ධ සිත් පීඩා ඇතිවීමට කරුණක් වුවත් ඔබ කාර්යක්ෂමව නිවැරදිව රැකියා කටයුතු වල යෙදීමෙන් එම තත්ත්වයන් මර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. රාහු 9 වැන්නට පැමිණීමෙන් පසුව ඔබගේ විදේශ ගමන් පිළිබඳව බලාපොරොත්තු ඉතා පහසුවෙන්ම ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ මාසය ඔබ බලාපොරොත්තුව සිටි බොහෝ කටයුතු ආරම්භ කිරීමට ඉතා සුබදායක වන අතර කේතු 3 වැන්නට පැමිණීමත් සමග ඔබට පැවති දේපල සම්බන්ධ බොහෝ ගැටලු निराකරණය වෙනවා. 5 වැන්නාධිපති උච්ච බලයෙන් 10 වැන්නේ ගමන් කරන
මෙම මාසය ඔබගේ වෘත්තිමය ශේස්ත්‍රයන්ට අදාළ දැනුම දියුණු කර ගැනීමට ඉතාමත් හොඳ මාසයක් වෙනවා. අධ්‍යාපන කටයුතු වල විශේෂ ප්‍රගතියක් මේ මාසය තුල ඇති වෙනවා. හත්වැන්නාධිපති වන ගුරු පළවැන්නට පැමිණීම ඔබගේ විවාහය සම්බන්ධ ඉතා යහපත් තත්ත්වයක් ඇතිවන අතර අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ඒවා විවාහය දක්වා ස්ථීරව පවත්වා ගැනීමට හැකියාව පවතිනවා. මේ මාසය ඔබගේ ජීවිතයේ දියුණුව උදෙසා නව ඇරඹුමක් සනිටුහන් කළ හැකි මාසයක් වෙනවා. ඉතින් ඔබට ඇති යම් යම් අපල තත්ත්වයන්ගෙන් මිදීමට ඔබ අදහන ආගම දහම අනුව කටයුතු කරමින් ඔබගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න. වීඩියෝ එක අවසන් වනතුරු රැඳී සිටි මිථුන ලග්න හිමි ඔබට ස්තුතියි. ඒ වගේම ඔයාලා තවමත් අපගේ භවහස්ත හෙළයා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳව ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.